The Secret Drum of Tepesteco. කතෘ එම්.ඒ. ජගන්ඩොෆ් සහ ආර්.එස්. බොක්ස්. මෙය ලතින් ඇමරිකානු ජනප්‍රවාදයකි. සිංහල අනුවාදය ආකාශ කන්දෙන් ඇසෙන පෙරහඬ නමින් ඉදිරිපත් කරමි. බොහෝ කාලයකට උඩදී මෙක්සිකෝවේ එක්තරා මිටියාවතක් හැඳින්වුණේ තෙපොස්ට්ලාන් නමින්. ඒ මිටියාවත හුඟක් ප්‍රසිද්ධ වී තිබුණේ තඹවලට. මේ මිටියාවතේ තමයි තෙපෙස්තෙකෝ උපන්නේ. තෙපොස්තෙකෝ උපන්නේ ඒ පැත්ත පළාතේ අනිත් දරුවන්ට වඩා වෙනස් ගතිගුණ ඇතිව. තෙපොස්තෙකෝට දෛවයෙන්ම දෙවි කෙනෙක් වෙන්නට උරුමකම් ලැබී තිබුණා. ටික කාලයක් ගත වුණාට පස්සේ තෙපොස්තෙකෝ සවි බල මිනිසෙක් බවට පත් වුණා. ඔහුට වේගයෙන් දුවන්නට පුළුවන් වුණා. නුවණක්කාරකමිනුත් වැඩුණා. අනිත් අයට වඩා හොඳට දඩයක්කාරකම් වලිනුත් දස්කම් පෑවා. ඔහු අනෙකුන්ට දුන් අවවාද අනුශාසනා වලින් ඒ උදවියට සාර්ථක ජීවිත ගත කරන්නට හැකියාව ලැබුණා. මේ හැම කාරණයක්ම සැලකිල්ලට අරන් රටේ ජනතාව ඔහු රජකමට පත් කළා. ඔහු නැනනුවණින් වැඩුණු නිසාත් සවි ශක්තිය පිරුණු නිසාත් ජනතාව ඔහු දෙවි කෙනෙක් බවට පත් කරලා වඳින්න පුදන්න පටන් ගත්තා. ඔහුගේ රාජධානියේ අස්සක් මුල්ලක් නෑර ඔහුගේ කීර්තිරාවේ පැතිර ගියා. ඒ නිසා ඔහුට රාජධානිය හැම කෙනෙකුගේම ආදරය හා ගෞරවය හිමි වුණා. අනිත් රජවරු ඔහුට බය වුණා. ඒ වුණත් ඒ වගේ ඒ රජවරු කියා පෑමට බය වුණා. තෙපොස්තෙකෝට දක්වන ගෞරවයක් වශයෙන් ඉලෙයා කාහන් නැමැති රාජධානියේ රජතුමා රාජකීය භෝජන සංග්‍රහයක් සූදානම් කරලා ඊට සහභාගී වීමට ආරාධනා කළා. ඒ සමගම අනිත් රජවරුන්ටත් ප්‍රභූන්ටත් ඒ සංග්‍රහයට සහභාගී වෙන්නට ආරාධනා කළා. මෙතෙක් තමා අනුභව නොකළ අන්දමේ ප්‍රණීත ආහාර සූදානම් කරන ලෙස ඉලයා කාන්හි රජතුමා රාජකීය අරක් කැමියාට නියෝග කළා. මේ සංග්‍රහය වෙනුවෙන් වෛවර්ණයෙන් ඔප්නංගන ලද අලුත්ම දීසි හා බඳුන් පවා සූදානම් කෙරුණා. රමණීය බුමුතුරුණු හා පලස්ද ගෙන්වා ගනු ලැබුවා. මේ අතරින් වඩාත්ම අලංකාර වූත් වටිනා වූත් පළතු සූදානම් කර තිබුණේ තෙපෙස්තෙකෝට හිඳ ගැනීම සඳහායි. මේ වතාවේ නම් පැවැත්වෙන්නට යන්නේ සංග්‍රහවලිනුත් අති ඉහළ මට්ටමේ සංග්‍රහයක් බව කාටත් පෙනුණා. නියමිත දිනයේදී රජවරු ප්‍රභූවරු හා ආරාධිත හැම කෙනෙක්ම වාගේ සංග්‍රහයට ආවා. ඒ හැම කෙනෙක්ම වටිනා ඇඳුමින් සැරසිලා මුතුමැණික් රන් අඹරන පැළඳ සිටියා. අර වෛවර්ණ පළස් මත ඔවුන් හැම කෙනෙක්ම හිඳගත් පසුව බලන්නට ලස්සනයි. ඔවුන් ඉදිරිපස තිබුණේ බලන්න ලස්සන කෑම දීසි හා බදුන්. සේවකයෝ අලංකාර ලෙස පෙළ ගැසී සිටියේ ආහාර බෙදන්න. මේ විදියට සංග්‍රහයට සැපමිනි හැම කෙනෙක්ම බොහෝ වේලාවක් බලාගෙන සිටියා. නියමිත මොහොත එනකන්. මොකද්ද මේ නියමිත මොහොත? ප්‍රධාන අමුත්තාවන තෙපෙස්තෙකෝ එනකන්. බොහෝ වේලාවක් ගත වුණාට පසුව තෙපෙස්තෙකෝ එන බව හංගවන තෙපොනාලිස්ලි බෙරය හැඬවෙන්න පටන් ගත්තා. ඒ බෙරය හැඬවෙන පටන් ගන්නවා සමගම කවුරුත් දන්නවා මේ එන්නේ තෙපෙස්තෙකෝ බව. තෙපෙස්තෙකෝ පැමිණියේ Tamanගේ පිරිවර සමග. හැබැයි ඔහු ඇඳගෙන සිටියේ දඩයක්කාර ඇඳුමක්. ඒක රාජකීය භෝජන සංග්‍රහයකට කොහෙත්ම ගැලපුණේ නැහැ. ඔහුගේ උරහිස මත ඔහු හමක් හරස් කරගෙන සිටියා. අතේ තිබුණේ අවි ආයුධ. ඔහුගේ අනුගාමිකයනුත් දඩයක්කාර ඇඳුමින් සැරසී සිටියා. සත්කාර පක්ෂයේ රජතුමාත් එතුමාගේ පිරිවරත් විස්මයෙන් නිශ්ශබ්දව බලා සිටියා. මද වේලාවකට පසුව රජතුමා කතා කළා. මහා මාත්‍ය තෙපෙස්තෙකෝ නරදේවයනි. ඔබ මෙතනට මේ විදියට පැමිණ මටත් මගේ දේශයටත් මගේ අමුත්තන්ටත් ලැජ්ජා කළා. මේ සංග්‍රහය මා පවත්වන්නේ ඔබතුමාගේ නාමෙන්. ඒත් ඔබතුමා ඇඳන් ඇවිත් තිබෙන්නේ රාජකීය ඇඳුම් කට්ටලයක් වෙනුවට දඩකෙළි ඇඳුමක්. තෙපෙස්තෙකෝ සත්කාර පක්ෂයේ රජතුමා හා එතුමාගේ පිරිස දෙස බලාගත් වනම සිටියා මිස කිසිවක් කීවේ නැහැ. බොහෝ වේලාවක් ඒ ආකාරයෙන් නිහඬව හිඳ කතා කළා. එහෙමනම් මං ආපහු එනතුරු ඉන්න. මම රජ ඇඳුමෙන් සැරසිලා එන්නම්. එහෙම කියලා තෙපෙස්තෙකෝ සහ එතුමාගේ පිරිස අහසේ පාවෙලා ගිය වලාකුළු වගේ ගියා.
නැවත වතාවක් ඒ පිරිස බොහෝ වේලාවක් බලා සිටියා. අන්තිමට තෙපෙස්තෙකෝ එන බව හඟවන බෙරහඬ ඇහෙන්න පටන් ගත්තා. එක්වරම තෙපෙස්තෙකෝ ඔවුන් හමුවේ පෙනී සිටියා. තෙපෙස්තෙකෝ එසේ පෙනී සිටියේ එතන සිටියන් හැම කෙනෙකුටම වඩා අලංකාර ඇඳුමින් සැරසිලා. මුළු ඇඟම රත්තරණින් ඔප් ගැන්විලා. උරිස්සේ සිට පහළට එල්ලා වැටුනේ හිරුරැස් නාන අලංකාර කුරුල්ලෙකුගේ පියාපත් වලට වඩා ඔපවර්ණ යුත් පීත්ත පටි රෑනක්. ඔහුගේ හිස් ඇතුම කිසියෙකු මෙතෙක් නුදුටු වර්ගයේ වටිනා එකක්. ඔහුගේ ගෙල පෙදෙස සරසා තිබුණේ රනින් කළ පටිවලින්. ඔහු අතින්ගෙන තිබූ පලිහ ඔප් ගන්වා තිබුණේ වටිනා මුතුමැණික් වලින්. මේ හැම දෙයක් නිසා සත්කාර පක්ෂයේ රජතුමාටයි එතුමාගේ පිරිසටයි ඇතිවුණු සතුට කියා නිම කරන්න බෑ. දැන් නම් ඔබතුමා සැරසී සිටින ආකාරය මේ වගේ මහා රාජකීය සංග්‍රහයකට හැම අතින්ම ගැලපෙනවා. දැන් ඉතින් අපි මේ සංග්‍රහය භුක්ති විඳින්න පටන් ගමු. තෙපෙස්තෙකෝ කිසි දෙයක් කිව්වේ නැහැ. නිහඬව බලා සිටියා. ඔහු පළසක් මත ඉඳගත්තා. කෑම බීම පිළිගැන්නුණා. හැම දිනෙකම සංග්‍රහය භුක්ති විඳින්න පටන්ගත් නමුත් තෙපෙස්තෙකෝ මොකද්ද කෙරුවේ? ඔහු ආහාර පිළිගෙන ඒවා තම ඇඳුමේ හලාගත්තා. ඇයි ඔබතුමා හොම දෙයක් කරන්නේ? සත්කාර පක්ෂේ රජතුමා ඇසුවා. මට මේ පිළිගන්වන ලද ප්‍රණීත ආහාර වර්ග මම පෙරලා මගේ මේ ඇඳුම් වලට පිළිගන්වනවා. ඇයි ඉතින් ඔබතුමා මේ සංග්‍රහය සඳහා මට වඩා ලොකුවට කල්පනා කෙරුවේ මගේ ඇඳුමනේ? මට වමනා කරන ඇඳුම සඳහා මෙතනට එන්න මට පුළුවන්කම නොතිබෙන බව තමයි පෙනුනේ. අනිත් අතට මම උත්සව නිල ඇඳුම් ඇඳගෙන ආවම තමයි ඔබතුමාලාට මාව ලොකු උනේ. වැදගත් උනේ. ඒ නිසා මම කල්පනා කරා මේ සංග්‍රහය පවත්වලා තියෙන්නේ මා වෙනුවෙන් නෙවෙයි මගේ ඇඳුම් වෙනුවෙන් කියලා. වහාම මගේ රජබඳුරෙන් ඉවත් වෙනවා හොඳයි. එක්වරම සත්කාර පක්ෂයේ රජතුමා ගර්ජනා කළා. තෙපෙස්තෙකෝ නැගී සිට පිටත් වුණා. ඔහු යනවත් සමගම එතුමා පැමිණ සිටි පිරිසගෙන්ද තෙපෙස්තෙකෝට විරුද්ධ රාවයක් නැගුණා. ඔය මිනිස්සයා අප සමග ජීවත් විය යුතු කෙනෙක් නෙවෙයි. අපි මිනිහා නැති කරලා ඉන්න ඕනේ. හැම කෙනෙක්ම ඊට එකඟතාවය දැක්වුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් රජවරුන් ප්‍රභූවරුන් සමග විශාල මිනිස් බලකායක් හැදිලා තෙපොස්ලන්තේ බලා ගමන් කළා. තමන්ට ඇත්තේ සුළු සේවා බලකායන් බව තෙපෙස්තෙකෝ වටහා ගත්තා. ඒ නිසා හතුරු බලමුළුව හා සටන් වැදීම අපහසු බව තේරුම් ගියා. ඒ නිසා තෙපෙස්තෙකෝ ආකාශ කන්ද යන අර්ථය ඇති මොන්තානා දෙලයාරේ කඳු මුදුනට නැගගත්තා. එතන ඔහු වෙනුවෙන් රටවැසියෝ මහා පූජනීය මැදුරක් තනා තිබුණා. ඔහු ඒ කඳු මුදුනේ නැගී සිටන විට ඔහුගේ හිස අහසේ කෑවෙන තරම්. ඔහු එසේ කඳු මුදුනේ නැගී සිට කඳු පාමුල වෙසෙන රටවැසියාට අතවනා ආචාර කරන්න පටන් ගත්තා. මේ මොහොතේදීම මහ පොළව එක පැහැර චලනය වන්න පටන් ගත්තා. කඩිනම් ගර්ජනාත්මක හඬක්ද නිකුත් වුණා. පොළවෙන් ගිලිහුණු පස්කුට්ටි අහසට විහිදී ගියා. තෙපොස්තෙකෝ හා ඔහුගේ ජනයා විනාශ කිරීමට පැමිණි පරසතුරන් මතට ඒ පස්කුට්ටි වැටුණා. ඒ හේතුවෙන් සතුරු බල මුළුමනින්ම වැනසී ගියා. තෙපෙස්තෙකෝගේ පූජනීය මන්දිරය තවමත් ඒ ආකාශ කන්දේ පිහිටා තිබෙනවා. අදත් රාත්‍රී කාලයේදී මහා වේගයෙන් හුළඟ හමාවිත් භූමිකම්පා ඇති කිරවීමට සූදානම් වන අවස්ථාවේදී තෙපෙස්තෙකෝගේ අර බෙරය හැඬවෙනවා. එමගින් කියවෙන්නේ තෙපෙස්තෙකෝ තවමත් කන්ද උඩ ඉඳගෙන කඳු පාමුල ඇති තම දේශය ආරක්ෂා කරන බවයි.